අක්මා රෝගයක් කියනකොට සාමාන්‍යයෙන් අපි දැනුවත් වෙලා තියෙනවා මේ ඇස් කහ පාට වෙනවා ඊළඟට සාමාන්‍ය හන්දිපත් අමාරුව වටපිට liver එකේ ප්‍රශ්නෙත් එක තමයි කකුලේ ඉදිමීම වෙන්න තියෙන්නේ. ඒක මම පස්සේ තම දැනගෙන හිටියේ ඒක මේක රෝග ලක්ෂණයක් කියන එක. තව දෙයක් මට දැනගන්න මේ දැන් මේ රෝග ලක්ෂණ කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ වේදනාව නම් අඩු වැඩි ප්‍රමාණයෙන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඇස් පහ වෙනවා කියන එක පොදු රෝග ලක්ෂණයක්. ලංකාවේ විභවයක් තියෙනවද? පස්කම් තියෙනවද? එහෙම නැත්නම් පිටරට ගිහින් මේ රිපෝට්ස් වල ඇත්ත නැත් දැනගන්න වෙනවද? ඒ කියන්නේ රිපෝට් එකක් අපිට පිටරට යවලා ගන්න වෙනවද? එහෙම පහසුකම් ඇත්තටම ලංකාවේ තියෙනවා. වැඩේ තියෙන අපි මේ පහසුකම් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැහැ. මත යුතුයම සමහර ඒවා තියෙනවා අත්‍යවශ්‍ය ඒවා රජයෙන් අනිවාර්යෙන් ගන්න ඕනේ. ජාතික රෝහලක ප්‍රථම වතාවට සිදු කරපු සජීවී අස්මා පද්‍යයෙන් ඔයාලට සිද්ධ කරන. ඔව්. නේ එහෙම ශල්‍ය කර්මයකට. ඔව්. බය හිතුනේ. මම රෝගියා නම් මම දැනගෙන ඉන්න ඕනේ මට අවශ්‍ය දායකයා කොහොමද තෝරගන්නේ? දෙමව්පිය මට කොච්චර ආදරේ වුණත් සමහර වෙලාවට එහෙම බෑ ඒගොල්ලන්ට දෙන්න. සර්ජරි එකට කලින් සහ සර්ජරි එකට පස්සේ කොහොමද ඔයාගේ mentally and physically කියන මේ දෙක ගලපගත්තේ? ඩෙන්ගු රෝගීන්ට සාමාන්‍ය පරිපලක්ක් බහින්න එපා කියලා කියනවා. මොකද මහන්සි වෙන්න හොඳ නැහැ. පවුලෙන් ලැබිච්ච සහයෝගය මොන වගේද? මොකද ඒ වගේ රෝගී තත්ත්වයකට මුහුණ දෙන්න වෙන කෙනෙක්ට පවුලෙන් ලොකු සහයෝගයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ ශල්‍ය කර්මයකට පහසුකම් තියෙනවද සහ විශේෂයෙන්ම ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් ලංකාවේ ඉන්නවා. ආයුෂ බොහෝ වේවා. අපේ දෙවෙනි සාකච්ඡා වටේට ඇවිල්ලා තියෙනවා පැතුමයිත් එක්ක. පැතුමයි ඉතින් ආයිපෝවන්. ආයිපෝවන්. කොහොමද? හොඳින් ඉන්නවද? ඔව් ඇත්තටම හොඳින්. ඒක තමයි විය යුත්තේ. ඉතින් පැතුමයි ගිය සාකච්ඡා වටේදී අපි කතා කළා. ඇත්තටම සාකච්ඡා වටේ යන්නේ මේ කතා බහක් නේද? ඔව්. හොඳ. ඒ කතා බහේදී අපි කතා කළා මේ පැතුමයි කියන්නේ කවුද? ඇයි මේ වගේ සිතුවිල්ලක් පහළ වුණේ? මේ තමන් මුණ දුන්න අත්දැකීමක් අපි වගේ ජනතාවත් එක්කත් බෙදාගන්න කියන දේ බොහොම පැහැදිලිව කතා කරා. ඒකට අද දවසේ පැතුමයි අපි කතා කරනවා. දැන් රෝග ලක්ෂණ මතුවෙනවනේ අපිට. ඔව්. අක්මා රෝගයක් කියනකොට සාමාන්‍යයෙන් අපි දැනුවත් වෙලා තියෙනවා මේ ඇස් කහ පාට වෙනවා ඊළඟට සාමාන්‍ය හන්දිපත් අමාරුව. තව මොනවද? ඒ වගේ රෝග ලක්ෂණ මම හිතන ගොඩක් තියෙනවා. ඔයා ගොඩක් ඒ ගැන දැනුවත් ඇති. ඇත්තටම ඔව් ඒ කියන්නේ මේ දැන් මටත් එකපාර දැන් මමත් මේක ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. දැන් කකුල මේ ඉදිමිලා තිබුණා. දැන් මට කිව්වහම දැන් කකුල ඉදිමිලා කියලා මම ඒක පිළිගන්න කැමති නෑ. මොකද මං ඒක වෙන හේතුවක් හින්දා වුණා කියලා කියනවා. ඇත්තටම වෙලා තියෙන්නේ මට තීච්ච liver එකේ ප්‍රශ්නෙත් එක තමයි කකුලේ ඉදිමීම වෙන්න තියෙන්නේ. ඒක මම පස්සේ තම දැනගෙන හිටියේ ඒක මේක රෝග ලක්ෂණයක් කියන එක. ඊට පස්සේ ඇස් කහ වෙන එක රෝග ලක්ෂණයක් විදිහට දැන් මට ඇස් කහ වුණා මම ඉතින් එච්චර අපි ඒක එච්චර දැනෙන්නේ නැහැ නේ. මොකද ලාංකිකයෝ කියන්නේ ගොඩක් සුදුවස් තියෙන කට්ටියක් නෙමෙයි. අනිත් එක අපි ඔය දැන් ඇස් දෙකම හැමතිස්සෙම බල ඔය කකුල් දෙක හැමතිස්සෙම බල එහෙම ඉඳින්නේ නැහනේ. අපිට දැන් මේක හැබැයි රෝග ලක්ෂණයක් කියලා අඳුරගත් ගන්න මේ උනා මොකද මේ ඩොක්ටර් ගාවට ගියාම ඩොක්ටර් ඇහුවා මේ ලක්ෂණ තියෙනවද කියලා. එතකොට තමයි මම දන්නේ ඇත්තට මේකේ රෝග ලක්ෂණ වලට මේ එන්න පුළුවන් කකුල් ඉදිමීම එන්න පුළුවන්. ඇස් වටේ කහ වෙන එක එන්න පුළුවන්. ඒ වගේ මේ දැන් liver එක තියෙන ප්‍රදේශයේ මේ ඉදිමීමක් එන්න පුළුවන්. ඒ හරිය තද කරනකොට රිදීමක් එන්න පුළුවන්. ඊට අමතරව මේ ඇඟිලි වල මේ පුරුක් වල කැක්කුම් හන්දිපත් වල කැක්කුම් වගේ ගොඩක් වෙලාවට මේ ජොයින්ට්ස් වල තියෙන හන්දිපත් වල තියෙන කැක්කුම් තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් අර මේ ඒව තමයි ඇත්තටම රෝග ලක්ෂණ විදිහට අපිට දැනගන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් තියෙනවා නම් අපි ඉක්මනටම කරන්න ඕනේ පළපුරුදු වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක. මොකද ඒතකොට ඩොක්ටර්ට තීරණය කරන්න පුළුවන් මේක මේ රෝග ඇත්තටම රෝග ලක්ෂණයක්ද කියන එක. ඒව තමයි ඔයාට දැනුණු රෝග ලක්ෂණ.
එක මං තව දෙයක් මට දැනගන්න ඕනේ මේ දැන් ඒ රෝග ලක්ෂණ කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ වේදනාව නම් අඩු වැඩි ප්‍රමාණයෙන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඇස් කහ වෙනවා කියන එක පොදු රෝග ලක්ෂණයක්. ඔව් ඒ වගේ ආශ්‍රිත රෝගයකදී. රෝගයකදී ඔව් ඒක සමහර කට්ටියගේ ගොඩක් වෙලාවට ඇස් කහ වෙච්චක වෙන විදිහේ මොකක් හරි ඇති විශේෂත්වයක් ඇති ඒක ඩොක්ටට වංහිතන්න මේ වෛද්‍යවරයට ඒක අනිවාරෙන් අඳුරගන්න පුළුවන් අපිට වැඩි හොඳට එතකොට මේ දැන් අයි වගේ මොන්නහරි තියෙනවනම් අපි කරන්න ඕනේ මේක මේ වගේ රෝග ලක්ෂණයක් දැම්මට ඇවිල්ලා තියෙනවනම් මට වෛද්‍යවරයෙකුට පෙන්නලා මේක සනාථ කරගන්න පුළුවන් මේක මගේ ඉස්සරහට එන්න තියෙන රෝගයක පෙර නිමිත්තක්ද කියන එක මේ අපිට බලාගන්න පුළුවන් අනිවාර්යෙන්. ඒකත් එක්ක මට තව දැනගන්න දෙයක් තියෙනවා පැතුම් අයියාගෙන් මේ සාමාන්‍යයෙන් අක්මාශ්‍රිත රෝගයක් කියලා කියන්නේ අපි දන්නවා නිකන් ෆැටි ලිවර් ගත්තත් සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි يعني වාර්තා රෝගී වාර්තා ගොඩාක් අපිට ගන්න වෙනවා. ඒ කියන්නේ බ්ලඩ් රිපෝට් ගන්න වෙනවා. ඊට පස්සේ අක්මාව ආශ්‍රිත තව තියෙන රිපෝට්ස් ගන්න වෙනවා. එතකොට අක්මා බද්ධයක් සිදු කරනවා කියන කාර්යය ලොකු කාර්යයක්නේ. එතකොට ඒකට අදාළ රිපෝට්ස් ගන්නකොට ලංකාවේ විභවයක් තියෙනවද පහසුකම් තියෙනවද එහෙම නැත්නම් පිටරට ගෙනihin මේ රිපෝට්ස් වල ඇත්ත නැත්ත දැනගන්න වෙනවා. ඒ කියන්නේ රිපෝට් එකක් අපිට පිටරට යවලා ගන්න වෙනවද? ගොඩක් වෙලාවට මේ සමාජ මිනිස්සු අතර තියෙන ගැටලුවක් තමයි ඕක. ලංකාවේ තුල මේවට පහසුකම් තියෙනවද කියන එක. ඒ ගැන මොන වගේ අයිඩියා එකක්ද තියෙන්නේ? ඔව්. ඇත්තටම මේ අපි හරියට මේ දැන් මම ඒකයි මේ ඉදිරිපත් වෙලා මේ ටික මම මේ කරන්න ලෑස්ති වුණේ. මොකද එහෙම පහසුකම් ඇත්තටම ලංකාවේ තියෙනවා. වැඩේ තියෙන අපි මේ පහසුකම් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක දැන් මම මේ ප්‍රශ්නෙට මූණ දීපු නිසා මට මේ දැන් මේ ඒ සියලු දේ කියලා දෙන්න පුළුවන් මේක ගන්න ලංකාවේ සියලු පහසුකම් ටික තියෙනවා. රජයේ රෝහල් වල මේ පහසුකම් ටික තියෙනවා. අපිට ඒවට වෙන් වෙච්ච දින තියෙනවා. මේ සියලු වාර්තා හැබැයි පොඩක් අර මේ කාලය අපිට කැප කරන්න වෙනවා. දැන් ඉතින් මම මේ කියන්නේ තව ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට මේවා සියලු මේ වාර්තා පෞද්ගලික අංශයෙන් ගන්නත් පුළුවන්. අපි අර බැරිම කෙනෙකුටත් මම මේක අත්විඳලා තියෙනවා. මම දෙවිදියටම මමත් කළා. ඒ කියන්නේ සමහර මේ රිපෝට්ස් මම රජයෙන් ගත්තා. මොකද ඒක ගත්ත යුතුම සමහර ඒවා තියෙනවා අත්‍යවශ්‍ය ඒවා රජයෙන් අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද ඒක අරගෙන මේ ඒ වෛද්‍යවරයාට යොමු කරනකොට අර වෙන තැන් වලින් ගන්නවට වැඩිය පොඩි නෙමෙයි ලොකු පිළිගැනීමක් තියෙනවා. මොකද විශ්වාසය වැඩි. මොකද රජයේ ආයතනයේ විසින් මේ දුන්න දත්තයක්නේ. ඒ හන්දා මේ වගකීම් වෙන ආයතනයකට වැඩිය රජයෙන් මේ දෙන වාර්තා ගොඩක් නිවැරදි කියන එක ඩොක්ටර්ට තහවුරු කරගන්න පුළුවන්. පැතුමයි මේ කතාව කරගෙන යනකොට මට අහන්න හිතිච්ච දෙයක් මේක සාමාන්‍යයෙන් ලංකාවේ ජාතික රෝහලක ප්‍රථම වතාවට සිදු කරපු සජීවී අක්මා බද්ධයන දැන් ඔයාට සිද්ධ කළේ. ඔව්. ඔයා මුණ දුන්නේ එහෙම ශල්‍ය කර්මයකට. ඔව්. බය හිතුන්නේ නැද්ද? ඔය ප්‍රශ්නේ මගේ සාමාන්‍යයෙන් මං කිසිම දෙයකට බය මනුස්සයෙක් නෙමෙයි. මං කියන්නේ මන් දන්නේ මොකද්ද හේතුව කියලා. මම දැන් මගේ ජීවිතේ නැති වෙන්න ඉඩ තිබුණා. ඒත් මගාව විශ්වාසය තිබුණා මම මේ ජීවත් වෙනවා කියලා. මේකට ඉතින් වෙන විකල්ප නැහැ. මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ දැන් හිටියක් මට දැන් ජීවත් වෙන්න පුළුවන් නැතෙන්න පුළුවන්. දැන් අපි රෝගී පැත්තකින් තියමුකෝ. අපි මේ දැන් පාරේ බැහැලා යනකොට මේ විනාඩියෙන් දෙකෙන් ජීවිත නැති වෙනවා අපි ඕන තරම් දැකලා තියෙනවනේ. ඉතින් දැන් මේක
මං ඇත්තරම මේ පූර්වාදර්ශයක් වෙයි වෙන බලාපොරොත්තුවෙන් මේ කලා නෙමෙයි මං පළවෙනි මනාද සජීවී අක්මා බද්ධය කියන එක ගැන මම ගොඩක් මේ දැනුවත් වෙලා මුලදීම හිටියේ නෑ ඊට පස්සේ මම දැනුවත් වුණත් මම ඒක කාටවත් කියන්න ගියෙත් නෑ ඊට පස්සේ මගෙන් ඇවිල්ලා අහනවා ඇයි පළවෙනි එකට ඇයි ඔයා මේක යන්නේ කියලා සමහර අය සක්සස් රේට් අහනවා මේ ඩොක්ටර්ගේ මේ මට තිබුණේ මං ගැන තියෙන විශ්වාසය එක අනිත් එක මම දැකපු ඩොක්ටර්ගේ තියෙන විශ්වාසය සදක්ෂකම ඔව් එතකොට මට එතනින් එහා දෙයක් පේන්නේ නැහැ මම දැන් සියලු දෙනාගේම උපදෙස් අරගෙන මේක කරන්න හිටියනම් මට මේක කරන්න වෙන්නේ නැහැ. ඉතින් මම මේ ගෙදර අයටත් කිව්වේ දැන් අපි දැන් සමහර කෑම අපි මේ කියනවා මේවා කන්න එපා මේවා වහ කියලා. මොකද ඒවා කවුරු හරි එක්කෙනෙක් කාලා මැරිච්චන්දනේ ඒ කියන්නේ ඉතින් ඒක හොඳ නැහැ කියලා අපි දන්නේ ඒක කවුරු හරි එක්කෙනෙක් කාලා මැරිච්චන්දා. ඉතින් සමහර වෙලාවට මේකත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක දැන් පළවෙනි එක කරන්න ගිහලා මම මැරුණා නම් කවුරු හරි කෙනෙක්ගේ ජීවිතය බේරගන්න දොස්තර කෙනෙක් දරපු උත්සාහය කියන්නේ මං නැති වෙන්න පුළුවන්. ඒත් වෛද්‍යවරයා ඒකෙන් වෙන පුහුණුවෙන් තව කෙනෙක් සුව කරයි කියන බලාපොරොත්තුව මට හිතේ තිබුණා. එතකොට මං හිතින් හිතාගත්ත කමන්න මම එක පැත්තකින් හරි දායකත්වයක් ලබා දෙනවනේ. ඒ කියන්නේ සමාජය වෙනුවෙන් හරි මේකේ මේ තව කෙනෙක් වෙනුවෙන් මගේ ජීවිතේ කැප කරලා හරි දැන් මං ඇත්තටම අපි හැමෝම ගත්තාම මොනවා හරි පැත්තකින් කැපකිරීම කරන්නේ අපේ එක්ක පවුලට එහෙම නැත්නම් අපේ දරුවන්ට එහෙම එක්ක සමාජයට මොනවා හරි පැත්තකට අපි කැපකිරීම කරනවානේ. ඉතින් මේකත් ඒ වගේ දෙයක් විදියට මට දකින්න පුළුවන් වුණා. ඉතින් මං ඇත්තටම සතුටු වෙනවා. මොකද මේකට එක වගේම සියලුම මම මේ තීරණය ගත්තා කියලා කියන්නේ ඒ කියන්නේ මං ලෙඩෙක් කියන එකවත් අනිත් මිනිස්සුන්ට තේරුන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පුදුම දෙයක්. දැන් ට්‍රාන්ස්ප්ලාන්ට් එක දැන් උනත් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කළා කියලාවත් මේ දන්නේ නැති පිරිසක් ඇති. ඔව් දන්නේ නැහැ. සහ ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ එච්චර දැන් මම ඒ කියන්නේ ඒ සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන ඉන්න හන්දා මේ මං ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරාද කියලා අහන්න මට්ටමේවත් මම නෑ. ඒ කියන්නේ මම පුළුවන් තරම් ඉක්මනට ඒකෙන් මේ රිකවර් වෙච්ච හන්දා ඉතින් බය කියන දෙයක් තිබුණේ නෑ ඇත්තටම. ඇත්තටම මේ පැතුමයි කියන්න ඕනේ දැන් මං ඔයාව පුද්ගලිකව දන්න කෙනෙක්නේ. එතකොට ඔයාට පිටරටකට ගිහිල්ලා වුණත් අපිට මේ සර්ජරි එකට ඔයාට මුණ දෙන්න තිබුණා. මේ ශල්‍ය කර්මය කරගන්න තිබුණා. නමුත් අර මම බය නැද්ද කියන එක අහන්න හේතුව මෙන්න මේ කාරණාව මොකද පිටරටකට යන්න පුළුවන්කම තිබුණා. තව මෙහි ලංකාවේ මේ තාක්ෂණය වෙන්න පුළුවන් වෛද්‍යවරු වෙන්න පුළුවන් මේ හැම කෙනෙක්ම විශ්වාස කරලා ඒ වගේ ශල්‍ය කර්මයකට මුහුණ දෙන්න බය නැති වෙන්න හේතුව මොකද්ද කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඒකයි මම මේ කතාව ආයේ විදියට ඇදලා ගත්තේ. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් මේ අක්මාබද්ධයක් කියන එකේදී රෝගියා වගේම අපි කතා කරන කෙනෙක් තමයි ඩෝනර්. එහෙම නැත්නම් අක්මා දායකයා. මේ ලංකාව ඇතුළේදී ඒ පසුබිම මොන වගේද? මොකද අපිට අදහසක් නැහැ. දැන් මම රෝගියා නම් මම දැනගෙන ඉන්න ඕනේ මට අවශ්‍ය දායකයා කොහොමද තෝරගන්නේ? ඒවට සමාන වෙන්න ඕන සමාන කියන්නේ භෞතිකව සමාන වෙන්න ඕන දේවල් තියෙනවා. සහ රුධිර ගණ මේ හැමදේම මම හිතන්නේ ගැලපෙන්න ඕනේ. ඒක කොහොමද අත්දැකීම? ඒ කියන්නේ ඒකත් ඇත්තටම මේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි ගැලපීම් කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ ලේ වර්ගය ගැලපෙන්න ඕනේ සහ ප්‍රමාණ ඒක වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ මෙන්න මේ කොටස් ටික මේ ගැලපෙන්න ඕනේ කියලා. අපි ඊට පස්සේ ඒ ටික අපි ගැලපෙනවද කියන එක මේ අපිට මොනවාද පරීක්ෂා කරන්න රජයේ ආයතන මේ රෝහලෙන් අපිට පුළුවන් ඒ වාර්තා ටික ලබා ගන්න.
පෞද්ගලිකව කරන්නත් පුළුවන්. අපිට සල්ලි මුදල් නැති කෙනෙකුට රජයෙන් කරන්න පුළුවන්. සියලු පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඇත්තටම අපි ඒ ගැන ලොකු දැනුවත් භාවයක් නැහැ. අපි හිතන්නේ අක්මා රෝගයක් වැළඳිච්ච ගමන් තියෙන හැමදේම විකුණලා රට යන්න තමයි දැන් තියෙන්නේ කියන තැන ඉඳගෙන තමයි අපි එතනින් එහා දේවල් මේ ප්ලෑන් කරගෙන යන්නේ. වැඩ පිළිවෙලක් අපිම ගොඩනගාගන්නේ. ඉතින් මේ කාරණාත් එක්ක මම තව දැනගන්න කැමතියි. දැන් අපි ශල්‍ය කර්මයකට මුහුණ දෙනවා කියලා කියන්නේ පැතුමයි අපේ ජීවිතය ඇතුලේ අපි ටිකක් බය වෙන සිද්ධියක්. ශල්‍ය කර්මයක් සර්ජරි එකක් අපි වචනෙන් කිව්වොත් සර්ජරි එකක් කියලා කියනකොට පොඩක් බය හිතෙනවා. අපි මගේ ඇඟේ කැල්ලක් කපන්නනේ යන්නේ. ඔය මෙන්ටැලිටි එකේ අපි ඇඟට ආවහම අපේ හිතට ආවහම මේක පොඩක් වද දෙනවා. ඒක පුද්ගලිකව පැතුමයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැතුමයිගේ පවුලේ අයට වෙන්න පුළුවන්. ඔව්. ඒ අමාරු සිටුේෂන් එකට කොහොමද පැතුමය මුහුණ දුන්නේ? සර්ජරි එකට කලින් සහ සර්ජරි එකට පස්සේ කොහොමද ඔයාගේ මෙන්ටලි ඇන්ඩ් ෆිසිකලි කියන මේ දෙක ගලපගත්තේ? ඔව් මේක ඇත්තටම පොඩි කාලයක් ගත වුණා මටත්. ඒ කියන්නේ දැන් මම දැන් මේ ඉස්සලාම එක වෛද්‍යවරයෙක් එක්ක ඉන්නකොට ඒ වෛද්‍යවරයා තීරණය කළා මේක කරන්න ඕනේ කියලා. ඒත් සැලකිය යුතු කාලයක් ගියා. ඒ වැඩේ සිද්ධ වුණේ නැහැ. ඒත් මම කරේ දැන් මට තිබිච්ච ඇත්තටම තිබිච්ච අමාරු මට කීප සැරයක් ඩෙන්ගු හැදුනා. ඒ ඩෙන්ගු හැදිලා ඇත්තටම මම ඒ කියන්නේ ගොඩක් වෙලාවට මරණයට පත් වෙන තත්ත්වෙටම ආවා. කීප සැරයක්ම හැදිච්ච හන්දා. මොකද ගොඩක් දුර්වල වෙනවා. ගොඩක් දුර්වල වුණා. එතකොට දැන් ප්‍රශ්නය වුණේ මේකත් එක්ක අර මගේ liver එකේ ප්‍රශ්නය ආපුවාම දැන් මට ෆිසිකලි ෆිට්නස් හදාගන්න ක්‍රමයක් නැහැ. ඩෙන්ගු රෝගීන්ට සාමාන්‍ය පඩිපෙළක්ක් බහින්න එපා කියලා කියනවා. මොකද මහන්සි වෙන්න හොඳ නැහැ. ඉතින් මම කළේ දැන් ඇත්තට මට තේරෙනවා මේ හැම ඇඟේ හැම කොටස් ඒ කියන්නේ හැම හන්දියක් ගානෙම මේ කැක්කුම තියෙනකොට මේ ඇඟිලිවල ජොයි පුරුකක් ගානේ කැක්කුම තියෙනකොට දැන් ගියාම ඒක තව වෛද්‍යවරයෙක් ගාවට ඒ වෛද්‍යවරයා මට කිව්වා ඇඟට පොඩ්ඩක් ඔක්සිජන් මදි කියලා මේ පොඩ්ඩක් පුළුවන් නම් විනාඩි 20ක් විතර වගේ ඇවිදින්න කියලා. දුවන්න එපා ඇවිදින්න කියලා. හැබැයි මට ගොඩාක් 80ක් වගේ අනිත් වෛද්‍යවරු කිව්වේ ඔයා මේ හෙල්ලෙන්නවත් එපා පඩියක්කන් නගින්න එපා කියලා. එතකොට මම ඊට පස්සේ මං ඇත්තටම දැන් මේකේ ප්‍රශ්න තියෙන්නේ දැන් වෛද්‍යවරයා කියන මතේ කියන්නේ එක වෛද්‍යවරයෙක් කියන මතේ අපේ දැනුමට පොඩක් සාපේක්ෂව කල්පනා කරලා බලපුවාම අපිට තේරෙනවා මේ වෛද්‍යවරයා කියන්නේ මේක දැන් හරි දෙයක් කියලා. අපි 80ක් වෛද්‍යවරු කිව්වේ මට හෙල්ලෙන්නවත් එපා කියලානේ. එතකොට මම මේක දන්නන්න මම කරන්න ගත්තේ ෆිසිකල් ෆිට්නස් හදාගන්න මම තීරණය කළා. කොහොමත් අර මං චුට්ටක් හිතුවක්කාර තීරණ ගන්න හන්දා මේ ඉතින් මම තීරණය කළා මම ෆිසිකල් කොහොම හරි ෆිට්නස් හදාගන්නවා කියලා මම තනියම මේ ඇවිදින්න ගත්තා. ඇවිදින්න පොඩ්ඩ ඇත්තටම ඇවිදින්න අරගෙන මේ ඊට පස්සේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 2-3ක් වගේ ඇවිද ගන්න පුළුවන් මට්ටමට පොඩ්ඩ හදාගෙන ඊට පස්සේ කිලෝමීටර් 1.5-2ක් විතර ඇවිදින්න දුවන්නයි පොඩ්ඩක් හදාගත්තා. එතකොට ඒ විදිහට මම හැමීට ෆිසිකල් ෆිට්නස් හදාගත්තා අවුරුද්දක් විතර වගේ යනකම්. ඊට පස්සේ අවුරුද්දකින් පස්සේ තමයි මම මේ ජිම් එකකට ගිහිල්ලා මොකද මේ ඒ වෙනකන් කියන්නේ කාටවත් කියන්න යන්නේ නැහැ විදින් යනවා කියලා. මොකද ඒ යනකොටත් ඇත්තටම මේ ඒගොල්ලෝ දන්නවා නම් මෙයා මේ අසනීපෙන් හිටියේ කියලා ඒ මිනිස්සු කතා කරන්නේ මේ හොඳ පැත්තට නෙමෙයි. ඒ කියන්නේ දැන් අර මහන්සි වෙන්න එපා. ඔව් ඒ මගේ හොඳ පැත්තට වෙන්නේ නැති. ඒ වුණාට දැන් අපි විය යුතු දේනේ කරන්න ඕනේ. දැන් අපි අකමැති වුණත් කරන්න ඕන දේ කරන්න ඕනේ. ඒ හන්දා මේ අර ෆිසිකල් ෆිට්නස් හදා ගන්නවා කියන එක අපිට ප්‍රධාන කාර්යයක්. මේකේ
මේ දැන් මේ මොනවාද මේ ශෛල කර්මයට කලින් අපි මේ අනිවාර්යෙන් හදාගෙන තියාගන්න ඕනේ. මොක නැත්තම් අපිට එතකොට හරි පහසු වෙනවා අපිට හා වෛද්‍යවරයාට මේ අපිත් එක්ක වැඩ කරන්න. ඒක තමයි මේ ප්‍රධානම විදිහ සූදානම් වෙන්න පළවෙනි කාර්යය. අනිත් එක අපි පොඩි කැපකිරීමක් අපේ පැත්තෙනුත් කරන්න ඕනේ. මොකද වෛද්‍යවරයෙක් උපදෙස් දෙන්නේ සාමාන්‍යයෙන් බෙහෙත් සම්බන්ධයෙන් ඒ ටික මේක මේ වෙලාවට බොන්න, මේක පැය 3ෙන් ගන්න, කැම ටික මෙහෙම කන්න කියලා එහෙම කිව්වහම අපි දොස්තරලානේ ඉතින් අපිත් පොඩ්ඩක් අපිට ඕන විදියට අපි කරන්න හදනවා. එහෙම නැතුව ඇත්තටම චුට්ටක් ඒගොල්ලෝ ඒ දත්ත හදලා තියෙන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට රෝගේ ඉක්මනට සුව කරගන්න පුළුවන් විදිහට තමයි බෙහෙත් බොන්න තියෙන විදි. පැයක් පරක්කු කරලා බොන්න නම් පැයක් පරක්කු කරලා ඒක බොන්න ඕනේ. ඒ වගේ ඒවා හදලා තියෙන්නේ ශරීරයට ගැළපෙන විදිහට. ඉතින් අපි ඒව හරියටම දොස්තර කියන දේ 100%ක් නෙමෙයි. ඒත් අපි 80%ක් 90%ක්වත් ඇහුම්කන් දීලා පිළිපදින්න ඕනේ. ඒක බොහොම වැදගත්. එතකොට මේ පැතුමයි මම තව දැනගන්න කැමති පවුලෙන් ලැබිච්ච සහයෝගය මොන වගේද? මොකද ඒ වගේ රෝගී තත්වයකට මුහුණ දෙන්න වෙන කෙනෙක්ට පවුලෙන් ලොකු සහයෝගයක් ලබා දෙනවා. අපි දන්නවා. එකත් එක්ක කොහොමද ඔයාට පවුලෙන් ලැබිච්ච සහයෝගය? ඇත්තරම ඒ දායකත්වය නැතිබුණා නම් නොතිබුණා නම් ඇත්තරම අද පවුලේ සමාජිකයෙක් අඩුයි. ඒ දායකත්වය මේ පැත්තෙන් ලැබිච්ච නිසා ගොඩක් වෙලාවට මම ආරක්ෂා වෙලා ඉන්නේ. ඒ නිසා දැන් අපි දැන් තව කෙනෙකුටත් මම කියන්නේ ඒ කියන්නේ මට ගෙදරින් පුදුම දායකත්වයක් ලැබුණේ. ඒ දායකත්වය ලැබිච්ච නිසා තමයි ජීවත් වෙන්න වාසනාව හම්බුනේ. ඒගොල්ලන්ට මාව මේ වැදගත් නිසා ඒගොල්ලෝ උපරිම කැප වුණා. කරන්න පුළුවන් සීමාවටත් එහා පැත්තේ කැපකිරීම කළා. ඒක තර්කයක් නැතුව මම පිළිගන්න ඕනේ. එතකොට ඒ වගේම මම කියන්නේ මට ලැබුණ සහයෝගය වගේම ඔයගොල්ලන්ගේ කවුරු හරි රෝගියෙක් ඉන්නවා නම් ඒ රෝගියා වෙනුවෙන් ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්න කෙනෙක් මේ කැපකිරීම කරන්න. මොකද ඒක ඔයගොල්ලන්ට කොයි වෙලාවක හරි ප්‍රතිඵල දෙනවා. මොකද එහෙම කැපකිරීමක් කරන්න අවස්ථාවක් නේන්න පුළුවන්. ඒ කරපු කැපකිරීමෙන් මං හිතන්නේ ඔයගොල්ලන්ට ජීවිතේ සතුටු වෙන්න පුළුවන් උපරිම දේ විදිහට මේ සතුටු වෙන්න පුළුවන් ඒ වගේ රෝගියෙකුට මේ සලකලා. ඉතින් ඒක හන්දා මම කියන්නේ යම් කිසි පවුලක ඒ වගේ රෝගියෙක් ඉන්නවා නම් එයත් එක්ක ඉඳලා එයාට පුළුවන් තරම් එයාගේ වැඩ කටයුතු ටික කරගන්න උපරිමය සහයෝගය දෙන්න. අනිත් එක ඔය මානසික තත්ත්වය තියාගන්න උපරිම මේ ඒ කියන්නේ ඇත්තටම සතුටු වෙන දේවල්ම පුළුවන් තරම් කළා. දැන් අපේ අය අහන්නේ මේ සාමාන්‍යයෙන් මේ නෙගටිව් කතන්දරමනේ. ඒ කියන්නේ රෝගියෙක් ඉන්නවා නම් එයාගෙන් අහන්නේ රෝගය ගැනම තමයි. ඒ මිනිස්සයාට රෝගය ගැන කියලාම ඒ මිනිස්සයා එපා වෙනවා මහන්සි. ඊට පස්සේ ඇත්තටම මේ යාට තියෙන රෝගී චුට්ටයි. ඒ වුණාට ඇත්තටම මෙයා මේ 100%ම රෝගියෙක් වෙලා ඉවරයි මනසේ. ඉතින් මේ අපි ඒ හන්දා පුළුවන් තරම් අපි ගැවසෙන පරිසරයත් අපි පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු හැමතිස්සෙම අර මේ නෙගටිව්ම දෙනවා නම් මේක මෙහෙමයි මේවා මෙහෙමයි කියලා අපිට තේරෙනවනේ. දැන් මේ මෙහා මේ කියන්නේම මේ නෙගටිව් පැත්තටද පොසිටිව් පැත්තටද කියන එක. ඒක ඉතින් අපි පුළුවන් තරම් ඒ පරිසරයේ එතකොට වෙනස් කරලා අපිත් එක්ක පොසිටිව් ඉස්සරහට යන පුළුවන් පරිසරයක් තෝරගත්තාම හරි ලේසි අපිට මේ වැඩේ කරගන්න. අනිවාර්යයෙන්. එකත් එක පැතුමයි මම පොඩක් ආපහු මේ වෛද්‍යවරුන්ගේ පැත්තට බර වෙන ප්‍රශ්නයක් මම අහන්න කැමතියි. මේ ලංකාව තුලදී ප්‍රථම වතාවට සජීවී
අක්මා බද්ධයක් සිදු කරපු පුද්ගලයා ඔබනේ. ඔව්. එතකොට කලින් අපි කතා වුණා මේ ලංකාව තුළ සියලුම පහසුකම් තියෙනවා රිපෝට්ස් ගන්නවා නම් ඒ හැම දෙයකටම පහසුකම් තියෙනවා. එතකොට මම දැනගන්න කැමතියි සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ ශල්‍ය කර්මයකට පහසුකම් තියෙනවද සහ විශේෂයෙන්ම ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් ලංකාවේ ඉන්නවා. හොඳ ප්‍රශ්නයක්. අපිට ලංකාවේ පහසුකම් තියෙනවද කියලා අපි අහපු ප්‍රශ්නෙට මේ ඇත්තටම ලංකාවේ මේකට අවශ්‍ය සියලු පහසුකම් තියෙනවා. තියෙන්නේ අපි මේ ගැන හරියට දැනුවත් නෑ. දැන් මගේ වෛද්‍යවරයා කියනකම් මේක ලංකාවේ කරන්න පුළුවන් කියලා සහ ලංකාවේ මේ මොනවාද මේ රජයේ ආයතනයක කරන්න පුළුවන් කියලා කිව්වම ඇත්තටම මට ඒක අදාහ ගන්න බැරි කාරණාවක් වුණා. මොකද අපි සාමාන්‍යයෙන් අපි දන්නවනේ ලංකාවේ වැඩ කටයුත්ත කරන්න ගියාම මේ වෙන ක්‍රියාදාම ගැන ගොඩක් වෙලාවට අපි මේ දන්න නිසා මේ ඉතින් මං ඒකට එච්චර සතුටු වුණේ නැහැ. ඒත් දැන් වෛද්‍යවරයාගේ මේ තීච්ච අර කොන්ෆිඩන්ස් එක මට ගොඩක් බලපෑවා. එයා ඒක හෙලාම කිව්වා මට කරන්න පුළුවන් මේ රජය ආයතනයේ මෙන්න මේ පහසුකම් තියෙනවා මෙන්න මේ මට්ටමේ කියලා එයා මට කිව්වා. මම ඉගෙන ගත්ත මේ එයා පිටරට මේ මං හිතන්නේ යුනිවර්සිටි එක මේ වැඩ කරන මොනවාද මේ හොස්පිටල් එක වැඩ කරනකොට එතකොට ඒ ශෛලයාගාරයේ තියෙන සියලු පහසුකම් ටික අපේ ශල්‍යයාගාරයේ තියෙනවා කියන එක මේ ඩොක්ටර් මට කිව්වා. එතකොට දැන් ඇත්තටම සතුටුයි එහෙම කාරණා කියන්නේ ලංකාව වගේ රටක මේ තියෙන මේ තත්ත්වත් එක්ක සාමාන්‍ය පිටරට ශල්‍යාගාරයක් සහ ලංකාවේ ශල්‍යාගාරයක් ඇතුළත සම්පූර්ණ ස්වරූපය සහ අපි යොදා ගන්න තාක්ෂණය කියන දේවල් සමානයි කියන එක ඇත්තටම ලංකාවේ අපි ජීවත් වෙන මිනිස්සුන් විදිහට අපිට හරි ආඩම්බරයට කාරණාවක්. ආඩම්බරයි මේ මොකද ඒ වගේ පහසුකම් තියෙනවා වැඩි වෙලා තියෙන අපි එක දන්නේ අපි ඒ පහසුකම ලංකාවේ තියෙනවා කියන එක. දෙවනි කාරණාව අපිට දැන් අපි යන්නේ ඒ මර ගොඩක් වෙලාවට අර රජයේ මේ මොනවාද රෝහලට ගියාම සාමාන්‍යයෙන් රිපෝට්ස් එහෙම ගන්න ගියාම අපිට වෙන රස්තියාදුවයි ඒවත් එක අපිට හිතෙනවා අපිට හිතෙන්නේ කොයි වෙලාවකවත් මේ රජයේ මේ ඇත්තටම ශල්‍යාගාරය ඇතුලේ මෙහෙම පහසුකම් තියෙනවා කියලා. ඇත්තටම වෛද්‍යවරයා කියනකම් මට පිළිබඳ අදහසක් තිබුණේ නැහැ. ඇත්ත වෛද්‍යවරයා ඒක මේ එයාගේ තීච්ච උපරිමයෙන් මට කිව්වම මට ඒක හරියට ෆීල් වුණා. මේ ඉතින් ඒක අපිට කරන්න පුළුවන් මට්ටම තියෙනවා. ඒකට ගැලපෙන වෛද්‍යවරු ඇත්තටම ඔයා මේ ප්‍රශ්නෙත් ඇහුවා මගෙන්. ඒ කියන්නේ මේකට සුදුසුකම් තියෙන වෛද්‍යවරු ඉන්නවද කියන එක. දැන් මම ඇත්තටම මම දැකලා හිටියේ මාත් එක්ක හිටපු වෛද්‍යවරයා එක්ක විතරයි මම කාලයක් තිස්සේ එකට හිටියේ. ඒ වුණාට මේකට තව දැන් ඒ වෛද්‍යවරයා සාමාන්‍යයෙන් අපිට දැන් තීරණය කරනවා ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න මේ තීරණය කළයන් පස්සේ ගන්න ඕනේ රිපෝට්ස් ටිකක් තියෙනවා. ඒ මේ රිපෝට් ටික ගන්න ඒ වෛද්‍යවරයා නිර්දේශ කරනවා වෛද්‍යවරු කීප දෙනෙක්ව. අපි කියමු 10 දෙනෙක් විතර වගේ 10ක් 12ක් විතර වගේ වෛද්‍යවරු නිර්දේශ කරනවා. එතකොට මේ නිර්දේශ කරන වෛද්‍යවරු ගාවට ගිහිල්ලා අපි හાર્ට් සම්බන්ධයෙන් කියමුකෝ හෘදවස්තු සම්බන්ධයෙන් කියලා ගත්තොත් එහෙම ඒකට අදාළ වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා ඒකේ තියෙන ඒ කියන්නේ ඒක ඔපරේෂන් එක කරන්න සුදුසු තත්ත්වයේ තියෙනවා කියලා අපිට ඒ වෛද්‍යවරයාගෙන් සතිකයක් අරන් එන්න කියනවා. ඉතින් ඒ විදිහට සියලුම ඒ කියන්නේ මොනවාද අනිත් දේවල් කියන්නේ
ශුග කරන තියෙනවා නම් ඒ ඩොක්ටර් ගාවට අපේ දත් සහන්වල තියෙනවා නම් ඒ වෛද්‍යවරු ගාවට හා ඒ වගේ වෛද්‍යවරු 12ක් විතර වගේ ගාවට ගිහිල්ලා අපිට ගන්න තියෙන මේ රිපෝට්ස් වගේක් තියෙනවා. ඊට අමතරව දැන් රජයේ රෝහල් වල සුදුසුකම් ලැබූ වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමම මට මගේ ඔපරේෂන් එක කරපු වෛද්‍යවරයත් එක්ක ඉන්න මේ කණ්ඩායම. ඇත්තටම මේ වෛද්‍යවරු හරිම දක්ෂ වෛද්‍යවරු. ඒකයි මම මේ ටික හරියට මේ පණිවිඩේ අනිත් අවශ්‍යතාවය තියෙනවා. මොකද එක රෝගියාට සහ මේකට දායකත්වය ලබා දුන ඩෝනට සියලු පහසුකම් දැන් මම පළවෙනි මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරනකොට මේකට මොනවාද මේකට දායකත්වය දුන්න ඩෝනර්ගේ ඔපරේෂන් එක කළෙත් මේ වෛද්‍යවරු කණ්ඩායමමයි. එතකොට ඒකට අවශ්‍ය සියලු පහසුකම් ටික ඒ රජයේ ශල්‍යාගාර ඇතුළේ තියෙනවා. ඒක මම අත්දැක්කා. ඒ පහසුකම් ටික සහ එයාගේ සහ මගේ දෙන්නගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ වෛද්‍යවරු පුදුම කැපකිරීමක් කරන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ පළවෙනිම කාරණා ටික අපි පරිස්සම් වෙන්න ඕනේ මේකේ තියෙන මේ ඔපරේෂන් එක කළාන් පස්සේ යන්න තියෙන ජර්ම්ස් වලින්. ඉතින් ඒ ජර්ම්ස් නොයා ඒගොල්ලෝ පළවෙනි පැය ගාන පළවෙනි දැන් පැය 5 කියමු ඉස්සෙල්ලාම අපි පරිස්සම් කරන්නේ පැය 5. ඊට පස්සේ පැය 10. එහෙම පැය ගාන ඊට පස්සේ දවස් 5ක් යනකම් අපිව පුදුම විදිහට පරිස්සම් කරනවා. ඒ වෛද්‍යවරු එක්ක ඉන්න ඒ අනිත් කණ්ඩායම. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට මේ නර්ස්ලා සහ එතකොට මාස්ටර්ලා ඔක්කොම සියලු දෙනා මේ පුදුම එක විදිහට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගෙදර එක්කෙනෙක් රෝහලට ගෙන අහා සමානවම ඒගොල්ලෝ මේ උදව් කරනවා. ගොඩක් කැපකිරීම් කළා උදව් කරනවා. ඇත්තටම දැන් අපි දැන් රජයේ ආයතනයක මම දැකලා නැහැ එහෙම වෙනවා. කොහොම හරි මේ වෛද්‍යවරු කණ්ඩායම මම දැක්ක පුදුම සහගත මේ දැන් වෛද්‍යවරු වෙන්න සුදුසු වෛද්‍යවරු. අනිවාර්යයෙන්. ඒ කියන්නේ රෝගියෙකුට සලකන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න එපැයි මේ වෛද්‍යවරයෙක් සහ සාතු සේවකයෙක් කියන්නේ. අනිවාර්යයෙන්. වෛද්‍යවරු කණ්ඩායම ගැන අපිට වචන නැහැ. ඒ වගේ ආයතන මොනවාද ශල්‍යාගාරය ඇතුලේ තියෙන පහසුකම් පැත්තත් සියලු පහසුකම් අපි දන්න ලෝකයේ තියෙන ලොකුම විශ්වවිද්‍යාලවල මට්ටමේ තියෙනවා. ඉතින් ඒක ඇත්තරම අපේ අයට මේ සතුටු වෙන්න පුළුවන් කාරණා. ඔව්. හොඳයි මං හිතන්නේ ඒ දක්ෂකම නිසා වෙන්න ඇති ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය අතින් ගත්තාම වෛද්‍යවරු ගත්තාම ලෝකය පුරාවටම ඕන් ඉහළින් සිටින්නේ. ඉතින් බොහොම ආදරෙන් ඒ ගැනත් මතක් කරන ගමන් මං හිතනවා අපි මේ රෝගී තත්ත්වය රෝගී ලක්ෂණ පෙර සහ පසු පරිස්සම් වීම ගැන මේ හැම දෙයක් ගැනම යම් අවබෝධයක් ඔබ ලබා ගන්න ඇති. ඔබ හෝ ඔබේ පවුලේ ඉන්නවා නම් යම් පුද්ගලයෙක් අක්මා රෝගයක් වෙන්න පුළුවන්. මොන යම් හෝ ආකාරයක රෝගයකින් පීඩා විඳින. ඉතින් ඔවුන්ගේ මානසික මට්ටම කොහොමද ස්ථාවරව තියාගන්නේ? මනස සහනයක් දෙන විදිහට කොහොමද නිවසේ පරිසරය ගොඩනගා ගන්න කියන තැන පවා අපි කතා කළා. ඉතින් මං හිතනවා හොඳ කතා බහකින් හොඳ කරුණු ටිකක් ඔබට ඔළුවට යන්න ඇති. සහ ඔබේ හිතේ යම් තැන්වල යම් විදිහේ බියක් සැකක් වගේ දෙයක් තිබුණා නම් අත්දැකීම් සහිත පුද්ගලයෙක් නිසා පැතුම් අයියා ඔන්න හිතේ තිබේ පොඩි සැක සංකා දුරු වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් ඒකත් එක්කම තව කතා කරනවා නම් පැතුම් අයියේ කතා කරන්න දේවල් මං හිතන්නේ හුඟක් තියෙනවා. නමුත් අපිට කාලය සහ අපි මදිකම නිසාම අපි ඉදිරියට කතා කරනවා අනිවාර්යෙන්ම වෛද්‍යවරයා අපිට පුළුවන්කම තිබුණොත් අපි අනිවාර්යෙන්ම ගෙන්නනවා. ඉතින් මෙන්න මේ බලාපොරොත්තුත් එක්ක
අපි තව කතා බහකින් හමු වෙමු. ඔව්. හොඳයි. එහෙනම් ඔබට වගේම බලාගෙන ඉන්න ඔබටත් ආයුෂ බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක සමුගන්නවා. බොහොම ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්.